ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇති වෙන්න ආතතියක් තියෙන මොහොතක ලංකාව ඉන්දියාවත් එක්ක යුද කිවිසුමක් අත්සන් කරපු එක තාම බරපතල අර්බුදකාරී තත්ත්වයක් ලංකාවට ඇති කරනවා. ඉතින් මේ ආණ්ඩුව අඩුම ගානේ ඒ කිවිසුම් මොනවද කියලා ජනතාවට හෙළි කළා නැහැ. වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිවෙතන තමයි වැඩ කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ දේශීය ණය ප්‍රතිවගතකරණය කරනවා කියලා බරපතල ප්‍රහාරයක් කළ කල අර්ථසාධක අරමුදලට මේ රටේ පෞද්ගලිකංශ සේවකයා අද වෙනකොට අර්ථසාධක අරමුදලෙන් 149ක් ලබන අවුරුදු 10 ඇතුළත ගිලිහීමේ අවදානමක ඉන්නේ. කම්කරුවෝ විදියට කාන්තාව මේ සමාජයේ දැවැන්ත දායකත්වයක් දෙනවා. නමුත් ඒ දැවැන්ත දායකත්වය දුන්නට ඔවුන්ට අදාළ කිසිදු සහනයක් මේ ආණ්ඩුවෙන්වත් මීට කලින් බලයටපත් වෙලා ඉඳපු ආණ්ඩුවත් කිසිම කෙනෙක් දීලා නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අද මේ 139 වෙනි ජාත්‍යන්තර කම්කරු දිනයේ දවසේ අපිට දිනා ගන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය දිනා ගන්නතුරු අපි සටන් කරනවා. ප්‍රශ්න කියන්නේ අපේ ජීවිතේ හැමදාම පොඩි වෙනගෙන ආපු දෙයක්. කවදාවත් මේවට නිදහස අපිට හම්බෙලා නැහැ. අපි හිතනවා මේ ආණ්ඩුව බලයටපත් කරාට අපිට කවදාවත් මේ නිදහස හම්බුනේත් නැහැ. හෙට හම්බෙයි කියලා අපිට විශ්වාසයකුත් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා අද කම්කරු දිනය කියලා කියන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය කියලා කියන්නේ අපි හැමෝගෙම අයිතිවාසිකම් ලෙයින් දාඩියෙන් මහන්සියෙන් හම්බ කරපු හැමෝගෙම අයිතිවාසිකම් ලබා දෙන දිනයක්. සංවර්ධනය කරනවාලු සංවර්ධනය